ආයිබෝන් යාළුවනේ හැමෝටම අපි අද බලමු කොහොමද WAM සර්වර් එක ඉන්ස්ටෝල් කරගන්න අපේ කම්පියුටර් එකට කියලා. අපි ඉස්සෙල්ලා බලමු කොහොමද WAM සර්වර් software එක අපි download කරගන්න කියලා. WAM සර්වර් software එක අපි download කරගන්න පුළුවන් WAM සර්වර් official website එකෙන්. මේ තියෙන්නේ WAM සර්වර් එකේ official website එක www.wamserver.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට software එක free download කරගන්න පුළුවන්. ඉතින් මේව download කරගත්ත software එක මම ගාව තියෙනවා. මේක අපි බලමු දැන් කොහොමද අපේ කම්පියුටර් එකට install කරගන්න කියලා. WAM server එක installation එකේ welcome screen එක තමයි අපි දැන් දකින්නේ. next මේ ඉස්සරහට යමු. අපි agreement එක accept කරලා එක default folder එක තමයි C partition එකේ WAM කියලා. එක වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා කැමති එකට මම default install කරගන්නවා. click කරගිලා අපිට පුළුවන් quick launch එකේ හෝ desktop එකේ shortcut icon එකක් දාගන්න. මම desktop එකේ icon එකක් දාගන්නවා. අපි install කරමු. WAM server එක අපේ කම්පියුටර් එකට install වෙන්න ටික වෙලාවක් යනවා. ඇත්තටම WAM server එකේ අපිට තියෙන පාස්වර්ඩ් තමයි මේ අපිට server එකක web server එක අපිට අවශ්‍ය වෙන PHP MySQL ඒ වගේම Apache web server එක හැම ඒ සම්පූර්ණ පැකේජ් එකක් අපිට තියෙන්නේ. නැත්නම් අපිට අපේ කම්පියුටර් එකේ වෙබ් සර්වර් එකක් විදිහට අපිට හදා ගන්නවා නම් අපිට වෙන වෙනම PHP download කරලා install කරලා MySQL download කරලා install කරලා ඒ වගේම Apache web server එක download කරලා ඒවා එකිනෙකට configurations වෙනම ගිහිල්ලා පොඩි කට්ටක් කන්න වෙනවා. ඉතින් ඇත්තටම මේක පහසුයි. ඔයාලා වෙබ් ඩිසයිනින් කරන්න බලාපොරොත්තු වෙනවනම් ඇත්තටම WAM server එක install කරලා වැඩ කරන එක අපි ගොඩාක්ම ලේසියි. දැන් installation එකේ අවසාන වෙන්න ළඟයි. මෙතන අපි දෙන්න ඕන අපි default අපේ project එක launch කරන browser එක මොකක්ද කියලා ඔයාලා install කරලා තියෙනවා. Firefox හරි Chrome හරි ඒ software එක තියෙන installation path එකට යමු. මම Chrome එක select කරනවා. Google product manager Chrome එක application Chrome එක. දැන් අපිට WAM server එකේ shortcut එක මෙතනින් දැක ගන්න පුළුවන්. install ලා shortcut එක create වුණා. මෙතන අපෙන් අහන්නේ අපේ WAM server එකේ අපිට කරන project එක අපේ PHP mail function එකට අදාළව simple mail transfer photo crawl කියන එකේ configurations ටික. ඇත්තටම මෙතන අපි default මේ විදිහටම ඉස්සරහට යමු. ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට මෙතන launch WAM server 2 now කියන එක ටික් එක okay කරලා finish කරමු. ඇත්තටම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් අපේ WAM server එකේ version එක 2.4, Apache version එක 2.4.4, MySQL 5.6, PHP මේ versions වලට අදාළව අපේ WAM server එකේ අපිට අවශ්‍ය මේ
Apache MySQL PHP install වෙලා තියෙනවා. ඉතින් අපි finish කරලා software එකේ complete කරගමු installation එක. ඉතින් ඔයාලට පේනවා මෙතන WAMP server එක icon එක ඇවිත් තියෙනවා. launch වුණායින් පස්සේ මෙතෙන්ට icon එක එනවා. අපිට කොළ පාටින් කියන්නේ WAMP server එක online කියලා. ඉතින් WAMP server එකේ මේ icon එක උඩ click කරලා අපිට මෙතනින් එනවා බලා ගන්න පුළුවන් මේ menu එකේ MySQL version එක බලා ගන්න පුළුවන්. ඒකේ තියෙන services console එක IAM එක PHP වගේම version එක settings අපිට enable disable කරගන්න පුළුවන් extension මොනවද ඒක වගේම Apache මේ හැම එකකම අපිට configurations වෙනස් කරගන්න පුළුවන් මෙතන මේ menu එකට ගිහිල්ලා. ඒ වගේම තමයි මේ www directory කියන්නේ අපේ projects අපේ web server එකේ save කරලා තියෙන save කරලා තියෙන තැන අපි මේ ක්ලික් කරායින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඒක කොතනද කියලා. ඒක ඇත්තටම තියෙන WAMP server අපේ install කරේ D එකේ WAMP server කියන folder එක ඇතුලේ www කියන folder එක ඇතුළේ තමයි මෙතන WAMP server එකේ directory එක වෙන්නේ. ඒ වගේම තමයි PHP my admin අපිට අවශ්‍ය වෙන අපි create කරන database එක view කරගන්න ඒ වගේ දෙයකට තමයි අපි බලමු PHP my admin එක කොහොමද කියලා. ඇත්තටම අපි අපේ WAMP server එකේ අපි කරන projects open වෙන්න දුන්න default browser එක තමයි Chrome එක. ඉතින් Chrome එකෙන් තමයි open PHP my admin interface එක. ඉතින් දැන් load වෙනවා PHP my admin interface එක. ඔයාලට username එක root password එක අපි දුන්නේ නැහැ. ඒක නිසා password එක empty. go button එක බෙන් පස්සේ අපිට අපේ PHP my admin panel එක බලා ගන්න පුළුවන්. මෙතන අපිට database එකක් create කරන්න පුළුවන්. database name එකක් තියලා අලුතින් database එකක් create කරන්න පුළුවන්. ඒ වගේම මේ database එකට අදාළව MySQL table create කරන්න පුළුවන්. ඇත්තරම PHP my admin වලින් කරන්න අපිට අපේ database create කරගන්න manipulate කරගන්න ඒ හැම දෙයක්ම අපිට PHP admin එකෙන් පුළුවන්. ඒ වගේම තමයි මේක අවසානයේ අපිට තුරලා තියෙන්නේ local host කියන එක. මේ local host කියන එක තමයි ඇත්තටම අපි browser එකකින් අපිට ලේසියෙන්ම අපි project එකක් කරා නම් ඒ project එක browser එකකින් open කරන්න නම් අපිට මෙතන local host එකට යන්න පුළුවන්. local host එකට ගියන් පස්සේ අපේ server එකේ initial page එක load කරලා පෙන්නනවා. ඒ කියන්නේ root එක. root එකේ තමයි අපි web server එකේ root එකේ තමයි අපි projects ටික save කරන්නේ. මෙතන your projects කියලා තියෙනවා. අපි දැනට කිසිම project folder එකක් create කරලා නැහැ. උදාහරණයක් විදිහට අපි යමු C එකේ අපේ WAMP server එක තියෙනවා. ඒකේ www folder එක තමයි අපි කිව්වේ මේ WAMP server එකේ directory එක කියලා. ඉතින් අපි මෙතන directory එකේ අපි folder එකක් create කරමු. ඒ folder එකේ කියන project folder එක project 1 කියලා save කරගමු. ඉතින් අපි මේ create කරගත්ත project 1 folder එක දැන් අපි බලමු මෙතෙන්ට එනවද කියලා. මොකද එතකොට තමයි අපිට හරියට දැනගන්න පුළුවන්. අපිට මෙතනින් අපි අතන අප්ලෝඩ් කරන අපේ WAMP server එකට
M server එක අපි කරන projects මෙතන පෙන්වනවා කියලා අපි refresh කරගත්තායින් පස්සේ මෙතන පෙන්වනවා project 1 කියලා. මේ project 1 folder එක ඇතුළට ගියන් පස්සේ ඒ project 1 folder එක ඇත්තටම අපි empty එක create කරේ. ඒ empty එකේ තියෙන files අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට අපි PHP sample script එකක් simple script එකක් sample එකක් විදිහට අපි create කරලා බලමු. project 1 එක open කරලා අපි text file එකක් open කරගමු. text file එකේ cell PHP extension එක මෙතන echo h1 and h1 project 001 hello world කියලා ටයිප් කරලා අපි මෙතනින් කියන්නේ අපේ browser එකේ අපේ ඒ web page එකේ project 1 hello world කියලා print කරන්න කියලා. ඉතින් අපි මේක save කරගනිමු. අපි PHP script එකක් තමයි මේ ලියුවේ. ඉතින් අපි project 1 කියන folder එකේ test1.php extension එකේ අමතක කරන්න නැවතන all files වලට select කරලා save කරමු. save කරායින් පස්සේ අපි මේ text document එක delete කරලා දාන්නකො. දාලා අපි මෙතන අපේ parent directory කියන අපි create කරගත්ත directory එකේ ඉන්නේ page එක refresh කරමු. එතකොට අපිට පෙන්නනවා test1.php. එතන අපි create කරපු PHP file එක තමයි මෙතන පෙන්නන්නේ. අපි ඒක උඩින් click කරලා අපිට පුළුවන් මේ page එක කොහොමද අපේ web browser එකේ පෙන්වන්නේ කියන එක බලා ගන්න. මේ විදිහට project 1 hello world කියන එක. ඉතින් අපිට දැන් අපි දන්නවා දැන් අපේ VM server එක installation එක හරිය අපේ PHP වැඩ කරනවා. ඉස්සරහටත් අපි බලමු අලුතින් videos මම ඔයාලට හදලා දාන්නම් PHP සම්බන්ධව. එන හැමෝටම ජය වේවා.